හායි කොහොමද යාළුවනේ? ඉතින් ඔන්න අදත් මම ආට වීඩියෝ එකක් අරගෙන ආවා අත් එක්ක කතා කරන්න. අපි කොහොමද මේ ලෝකේ මේ සල්ලි කියන දේ හැමෝටම අවශ්‍ය වෙන දෙයක්. නමුත් අපිට පුළුවන් මේ සල්ලි වලට අතර හැමදේම ලබා ගන්න පුළුවන් මේ සල්ලි වලින්. ඉතින් අපි හැමෝම දන්නවා කොච්චර සල්ලි තිබ්බත් මේ සල්ලි වලට ලබා ගන්න බැරි දේවල් තියෙනවා මේ ලෝකේ. ඉතින් ඔයා ඉගෙන දැනුවත්ද දන්නේ නැහැ. ඉතින් ඔයා දන්නවා එක පළවෙනි දෙයක් තමයි ආදරය කියන දේ. මේ ආදරය කියන දේ කොච්චර සල්ලි තිබ්බත් මේ ආදරේ ලබා ගන්න බෑ සල්ලි වලින්. අපි දන්නවා. අපේ අතේ කොච්චර සල්ලි තිබ්බත් අපිට අවංක ආදරයක් ලබා ගන්න බෑ. ඉතින් මිනිස්සු අද සමාජේ ගොඩාක් මේ සල්ලි පස්සේ යනවා, සල්ලි ඕන කියලා මුළු ජීවිත කාලෙම සල්ලි හොයන්න කැප වෙනවා, මහන්සි වෙනවා. මොකද මිනිස්සුන්ට මේ සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ. අද ආර්ථිකයේ ගොඩාක් මිනිස්සුන්ට අමාරු කාලයක් ඇවිත් තියෙන්නේ. ඉතින් මිනිස්සු ගොඩාක් මේ මහන්සි වෙන සල්ලි හොයන්න. පිස්සෝ වගේ සල්ලි හොයනවා. මේ කන්නේ බොන්නේත් නැහැ. මේ දුප්පත් මිනිස්සෙක් මේ මිනිස්සයා ගැන හිතන්න වෙලාවක් නැහැ. ඉතින් මොන ප්‍රශ්නයවත් මිනිස්සුන්ට ඕනේ සල්ලි. සල්ලි වලට තමයි මිනිස්සු අද ඕනම ජරා වැඩක් කරයි සල්ලි හොයන්න හැමදේම කරන්නේ. මොකද මේ ලෝකේ ජීවත් වෙනවා නම් හැම මිනිස්සෙක්ටම ඕනේ සල්ලි. බලෙන් හරි කමන්නේ කොහොම හරි කමන්නේ සල්ලි පස්සේ තමයි මිනිස්සු අද දුවන්නේ පිස්සෝ වගේ දුවනවා. සල්ලි වලට. මොකද මේ ලෝකේ සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ කියලා හැම දෙයකටම සල්ලි ඕන කියලා තමයි මිනිස්සු අද මේ හැසිරෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ගේ තියෙන නොදැනුවත්කම ඉතින් ඇත්තටම සල්ලි වලට හැමදේම ගන්න බෑ. ඇත්තටම ගන්න බැරි දේවල් ගොඩාක් තියෙනවා. හරිද? නමුත් මම කියන්නේ සල්ලි ඕන නැහැ කියලා. සල්ලි ඕන. නමුත් අපි දැනගන්න ඕනි හැමදේම සල්ලි යන්නේ නැති විදිහට වියදම් අඩු කරගෙන ජීවත් වෙන්න. ඒකට අපිට දැනුම කියන දේ ගොඩාක් වටිනවා. තේරුණාද? අපිට අත්දැකීම් කියන දේ ගොඩාක් වටිනවා අපේ ජීවිතේ. තේරුණාද? ඉතින් යාළුවනේ මං අද ආවේ ඔයත් එක්ක බෙදා ගන්න මගේ අදහස්. මම බෙදා ගන්න ආවේ මේ ඉතින් අපි පොඩක් කතා කරලා බලමු මේ ලෝකේ ජීවිත වෙද්දී අපිට සල්ලි ප්‍රශ්න අපිට ඕන අඩු කරගන්න. අපිට ණය ප්‍රශ්න තියෙනවා. ඉතින් ලංකාව ණය වෙලා තියෙනවා. ඉතින් මේ හැමෝටම මේ මිනිස්සෙක්ට තව මිනිස්සෙක් නැහැ උදව් කරන්න. ඇත්තටම සල්ලි ප්‍රශ්න ආවහම ඇත්තටම මේ මිනිස්සෙක් නැහැ හොයාගන්න උදව් කරන්න. මිනිස්සු ගොඩක් අය සල්ලි ඉල්ලන. දැන් ලෙඩක් හැදුනහම මේ සමාජ මාධ්‍යයෙන් වුණත් සල්ලි ඉල්ලනවා. මේ ලෙඩේට මෙච්චර සල්ලියක් යනවා හොඳ කරගන්න. ඉතින් හැමෝම උදව් කරන්න කියලා මේ සල්ලි ඉල්ලනවා සමාජ මාධ්‍යනොත්. ඉතින් ඒ තැනට අපේ රට ගොඩාක් මේ දුප්පත් රටක් බවට පත් වෙලා තියෙනවා. මොකද මිනිස්සු හිතන් ඉන්නේ මේ සල්ලි තමයි හැමදේම. කොච්චර සල්ලි තිබ්බත් මදි. ඉතින් සල්ලි නැතුව මේ කිසිම ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ කියලා. නමුත් යාළුවනේ මම අද ඔයාට කියලා දෙනවා කොහොමද අපේ මේ සල්ලි ප්‍රශ්න අඩු කරගන්නේ. කියන්නේ අපි කොහොමද වියදම් අඩු කරගන්නේ. තේරුණාද? ඉතින් මගේ ජීවිත අත්දැකීමෙන් තමයි මම ඔයත් එක්ක මේ මගේ අත්දැකීම් කරුණු මම ඔයත් එක්ක බෙදා ගන්න. ඉතින් ඇත්තටම මට ඕනි ඔයාට උදව් කරන්න. හරිද? මොකද මේ ලෝකේ තියෙනවා සල්ලි වලට වඩා වටිනා දේවල්. අපි ජීවිතේ දැනගන්න ඕනි ගොඩාක් දේවල් තියෙනවා. අපි නොදන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයා නොදන්න ගොඩාක් දේවල් මම දන්නවා වෙන්න පුළුවන්. මම නොදන්න ගොඩාක් දේවල් ඔයා දන්නවා වෙන්න පුළුවන්. හරිද යාළුවනේ? ඉතින් අපිට මේ ලෝකේ කොච්චර සල්ලි තිබ්බත් ගන්න බැරි දේවල් තියෙනවා. හරිද? ගොඩාක් වටින දේවල්. සල්ලි විතරක් නෙමෙයි මේ ලෝකේ ගොඩාක් වටින්නේ. ගොඩාක් වටින දේවල් තියෙනවා. හරිද? ඉතින් අපි දන්නවා ආදරය ගැන කතා කරොත් කොච්චර සල්ලි තිබ්බත් ආදරය කියන දේ අපිට ගන්න බෑ. තේරුණාද? ආදරය කියන දේ ගන්න බෑ. වාතය, ජීවිතය
මේ හුස්ම මේ දේවල් අපිට කොච්චර සල්ලි තිබ්බත් මේ අපිට ගන්න බෑ. අද කෝටිපතියෝ ඉන්නවා ලෙඩ වෙලා රෝද පුටු වල ඉන්නවා. හරිද? ඉතින් ඒගොල්ලන්ට සල්ලි තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට සල්ලි තිබ්බට මේ ඒගොල්ලන්ට මේ සල්ලි වලින් ඒ ජීවිතේ ඒව ගන්න බෑ. ගිය කාලය කොච්චර සල්ලි තිබ්බත් ගන්න බෑ. එහෙමනේ නේද? ඉතින් අපි දැනගන්න ඕනි මේ සල්ලි වලට වඩා වටින දේවල් තියනවා කියන එක. හරිද? හරි. ඉතින් මේ ලෝකේ අපි හැමෝම එක හා සමානයි. අපි මොන ආගමක වුණත් මොන ජාතියක වුණත් අපි හැමෝටම එන ප්‍රශ්න එක හා සමානයි. ඉතින් අපි සහෝදරයෝ වගේ අපි එකමුතු වෙලා අපේ මේ ප්‍රශ්න මේ අපි සාකච්ඡා කරලා අපිට ඇත්තටම මේ දැනුම කියන එක අවශ්‍යයි. අපේ මේ හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න. හරිද? හරි. ඉතින් මේ ලෝකේ අපිට මම ඔයාලට පැහැදිලි කරන්නම්. මේ ලෝකේ අපිට සල්ලි වලිනුත් දේවල් ලබා ගන්න පුළුවන් ඕන දේවල්. තේරුණාද? ඒ වගේම අපිට සල්ලි යන්නේ නැතුව අපිට ඕනම දේවල් ලබා ගන්න තව මාර්ගයක් තියෙනවා. තේරුණාද? ඉතින් මම කියලා දෙන්නේ අන්න ඒ මාර්ගය ගැන. තේරුණාද? ඒ කියන්නේ උරුමයක් කියලා දෙයක් තියෙනවා. තේරුණාද? දෙමාපිය උරුමකින් පුළුවන් තමන්ගේ දරුවන්ට දැන් හිතන්නකෝ අවුරුදු 25ක ළමයෙක් ඉන්නවා. ඒ ළමයාගේ අම්මයි තාත්තයි කිසිම දෙයක් නැහැ. ඉතින් එයා ජොබ් එකක් කරලා එයා මේ සල්ලි හොයාගෙන එයා මේ වාහනයක් ගන්න ඕන, ගෙයක් ගන්න ඕන, මේ වගේ දේවල් ලබා ගන්න ඕනි. තේරුණාද? මං ඉතින් පැහැදිලිව ඔයාලට කියලා දෙන්නේ. එතකොට එයාගේ අම්මයි තාත්තයිට සල්ලි නැති හින්දා එයාට සිද්ධ වෙනවා ජොබ් එකක් කරලා මේ සල්ලි හොයාගෙන එයාට අවශ්‍ය ගෙයක්, වාහනයක් ඒ දේවල් ලබා ගන්න. තේරුණාද? එතකොට තව ළමයෙක් ඉන්නවා. එයාගේ අම්මටයි තාත්තටයි හැමදේම තියෙනවා. වාහන තියෙනවා, ගෙවල් තියෙනවා. ඉතින් මේ ළමයාට එහෙම රස්සාවක් කරලා සල්ලි හොයන්න උවමනාවක් නැහැ. තේරුණාද? මෙයාට එහෙම සල්ලි හොයන්න උවමනාවක් නැහැ. මොකද මෙයාගේ අම්මට තාත්තට සල්ලි තියෙනවා. ඉතින් එයාට වාහන තියෙනවා, ගෙවල් තියෙනවා. එයාට අවශ්‍ය හැමදේම තියෙනවා. එයාගේ අම්මයි තාත්තයි සපයලා දීලා තියෙනවා. ඉතින් මේ කොට්ටාස දෙකක් මේ ලෝකේ ජීවත් වෙනවා. තේරුණාද? එක කට්ටියකට අම්මට තාත්තට සල්ලි නැහැ. ජීවිතේ ළමයින්ට දේවල් උරුම කරලා දෙන්න. තව ළමයි කොට්ටාසයක් ඉන්නවා. ඒ ළමයින්ට දෙමාපිය උරුමයක් තියෙනවා. ඒ උරුමෙන් ලැබෙනවා. ඉතින් මේ කොට්ටාස දෙක තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ මම දකින විදිහට. තේරුණාද? ඉතින් මම ආදි කියලා දෙන්නේ ඔයාටත් අවස්ථාවක් තියෙනවා මේ දෙවියන්ගේ දරුවෙක් වෙන්න. කවුද දෙවි කෙනෙක් ඉන්නවද? ඉතින් ගොඩාක් අය විශ්වාස කරනවා මේ ලෝකේ උදව් කරන්න දෙවි කෙනෙක් නැහැ. ඉතින් කොච්චර පුද පූජා කරත් එක දෙවිවරුන්ට ඒගොල්ලෝ අපි දිහා බලන්නේ අපිට උදව් කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඒ අත්දැකීමක් නැතිකම. ඉතින් මගේ අත්දැකීමෙන් මම ඔයාට කියලා දෙනවා මම උදව් කරනවා. කොහොමද මේ දෙවියන් වහන්සේ කියන්නේ මේ බයිබලයේ ඉන්න දෙවියන් වහන්සේ කොහොමද අපිට අවශ්‍ය ඒ දේව දරුකමේ උරුමය අපිට ලබා දීලා අපිට අවශ්‍ය හැම දෙයක්ම එහෙ ලබා දෙන්න කියලා. ඉතින් රැඳී සිටින්න මගේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. ඔයාලට මම සරලව පැහැදිලි කරලා දෙනවා කොහොමද අපිට මේ හැම දෙයක්ම සල්ලි වලට වඩා වටිනා දේවල් ලබා ගන්න කියලා. හරිද? ඉතින් අපිට මේ මාර්ගය කවුරුත්ම කියලා දෙන්නේ නැහැ. ඉතින් මගේ අත්දැකීමෙන් තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්න. ඉතින් ඔයා තනි වෙලා නැහැ. ඔයාට ඔයාගේ ජීවිතේ අවශ්‍ය ඕනම දෙයක් ලබා ගන්න උදව් කරන්න කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔයාගේ අම්මට තාත්තට දේවල් නැති හින්දා ඔයා